කැංගරු දේශයේදී බංගලිය ලබාගත් පළමු ශතකය. බංගලාදේශයේ ප්‍රබල ලකුණු පුවරුව. ඕස්ට්‍රේලියාවේ ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක මේ VUP ක්‍රිකට් චැනලයයි. ආයිබෝවන් මිත්‍රවරුනි. බංගලාදේශ කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ මෙම මාස 13 වෙනිදා ආරම්භ වුණා. ක්‍රිකට් ක්‍රීඩාව මොනතරම් ආස්වාද ජනකද, ක්‍රිකට් ක්‍රීඩාව මොනතරම් අවිනිශ්චිතද කියන එක මත තමයි හිතවතුනි මේ තරම් මේ ක්‍රීඩාව ජනප්‍රිය වෙලා තින්නේ. මන්ද මීට සති කිහිපයකට පෙර බංග්ලාදේශ කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම හැමේ ඉනිමකින් පරාජයට පත් වී දරුණු පරාජයකට ලක් වුණා. නමුත් ඔවුන්ගේ ඕස්ට්‍රේලියානු ගමනේ පළමු තරගයේදීම ප්‍රබල ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කරමින්. මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන්න ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 198කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණා. ඕස්ට්‍රේලියානු ඉනිමේදී ට්‍රැවිස් හෙඩ් ලකුණු 22කට දැවී යද්දී එකම සාර්ථක පිතිකරුවා බවට පත් වූ ස්ටිව් ස්මිත් ලකුණු 71ක් ලබා ගන්නේ පන්දු 109කදී එක් 6 පහරක් සහ 4 පහරවල 7ක් සමග. වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 25 සීමාව ඉක්මවා යාමට බංග්ලාදේශ පන්දු යවන්න ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ අනුව බංග්ලාදේශ පන්දු යැවීමේදී හසන් මහමුද් පන්දුවර 17යි නිලකුණු පන්දුවර 3ක් සමග ලකුණු 55කට කඩලු 6ක් බිඳ හෙළුවා. ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩලු වැටී ගියේ මේ ආකාරයෙන් පළවෙනි කඩුවේ ලකුණු 45දී, දෙවැන්න 52දී, තුන්වැන්න 61දී, හතරවැන්න 74දී, පස්වැනි කඩුවේ 129දී, හයවැන්න 152දී, හත්වැන්න 172දී, අටවැන්න 176දී, නවවැන්න 189දී සහ අවසන් කඩුවේ ලකුණු 198දී. ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කරන ලද බංග්ලාදේශ කණ්ඩායම සාර්ථක ප්‍රතිකරණයක නිරත වෙමින් ලකුණු 426ක් ලබා ගන්නවා පන්දු වාර 138ක් ක්‍රීඩා කරමින්. එහිදී සුවිශේෂී සිදුවීම වන්නේ දශක දෙකකට පසු ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන ලද බංග්ලාදේශ ක්‍රීඩකයෙකු රැස් කළ පළමු ශතකයේ ඕස්ට්‍රේලියාවේදී වාර්තා කරමින් තන්සිට් හසන් ශතකයක් වාර්තා කරනු ලැබුවා. පන්දු 197කට මුහුණ දුන් ඔහු ලකුණු 101ක් ලබාගෙන දැවී යන්නේ 4 පහරවල 8ක් සහ 6 පහරක් සමගයි. ඔහුට අනගේ සහායක් ලබා දුන් මොමිනුල් හක් අර්ධ ශතකය පෙනි ලකුණු 49කට දැවී යනවා. ඔහුගේ දැවී යාමෙන් අනතුරු නජිමුල් හුසේන් සැන්ටෝ ලකුණු 84ක් ලබා ගන්නේ පන්දු 126කට පමණක් මුහුණ දෙමින්. මුෂ්ෆිකර් රහීම් ලකුණු 36ක් සහ අවසන් මොහොතේ මෙහෙදි හසන් මිරාස් ලකුණු 65ක් ලබා ගන්නේ පන්දු 154කට මුහුණ දෙමින්. මෙහෙදි හසන් සමග එකතු පසු පෙළ පිතිකරුවන් සිය ඉනිම ලකුණු 426ක් විතර රැගෙන යන්නේ. හසන් මහමුද් ලකුණු 14ක්, තාජුල් ඉස්ලාම් ලකුණු 17ක්, තස්කින් අහමඩ් ලකුණු 14ක් වශයෙන් ලකුණු රැස් කරමිනුයි. ඔවුන්ගේ කඩළු වැටීම සිදුවන්නේ මේ ආකාරයෙන්: පළවෙනි ලකුණු 36දී, දෙවැන්න ලකුණු 138දී, තුන්වැන්න 231දී, හතරවැන්න 297දී, පස්වැන්න 306දී, හයවැන්න 308දී, හත්වැන්න 354දී, අටවැන්න කඩුල්ල 372, නවවැන්න 418 සහ අවසන් කඩුල්ල 426දී වශයෙන් පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියාවේ ජොස් හෙසල්වුඩ් සාර්ථක පන්දු යැවීමකට නිරත වෙමින් පන්දු වාර 28යි නිලකුණු පන්දු වාර 3ක් අවසානයේ ලකුණු 89කට කඩුළු 6ක් ලබා ගැනීමට සමත් වුණා. ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 228ක ඉලක්කයක් හඹා යමින් ඕස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම ආරම්භ කළද ඔවුන්ගේ පළමු කඩුළු 4 ලකුණු 122ක් ඇතුළත බිඳ හෙළීමට නැවතත් බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණා. පළමු කඩුල්ල ලකුණු 4දී, දෙවැන්න 37දී, තුන්වැන්න 73දී සහ හතරවෙනි කඩුල්ල ලකුණු 122දී බිඳ වැටුණා. තුන්වෙනි දිනේ අවසන් වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩලු 4ක් දෙවි ලකුණු 161ක් ලෙසයි සටහන් වුණේ. ඉනිමක පරාජයෙන් බේරීම සඳහා තවත් ලකුණු 67ක් පිටුපසින් සිටින ඕස්ට්‍රේලියාව යම් සැනසිලිදායක තත්ත්වයකට පැමිණ තිබෙනවා. පළමු ඉනිමේ වැඩිම ලකුණුලාභියා ස්ටිව් ස්මිත් මෙවරත් ලකුණු 44ක් ලබා ගත අතර නොදැවී පන්දුවට පහර එල්ල කරන කැමරන් ග්‍රීන් ලකුණු 43ක් සහ ඇලෙක්ස් කේරි ලකුණු 19ක් රැස් කරගෙන තිබෙනවා. ප්‍රිය ක්‍රීඩාලෝලේ මිතුරිනි, ක්‍රිකට් වැනි අවිනිශ්චිත ක්‍රීඩාවක් හෙට දිනේ කුමක් සිදුවන්නේ දැයි අද නිශ්චිත වශයෙන් ප්‍රකාශ කළ නොහැකි. නමුත් මෙම තරගයේ අවසන් විස්තරයත් සමග නැවත ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන ඔබෙන් සමුගන්නවා. ඔබත් VUP ක්‍රිකට් channel එක subscribe කර තබා ගන්න. ඔබ සැමට සුබ දවසක් වේවා.